අද අපි කතා කරමු ඇයි අපි වැඩිපුර මස් කන්න ඕන කියලා. ඒ කියන්නේ ඇයි අපි ශාකමය ප්‍රෝටීන වලට වඩා සත්වමය ප්‍රෝටීන අපි ලබා ගන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න අපි අද කතා කරනවා ශාක සහ සත්ව ආහාරවල තියෙන බයෝ අවైలබිලිටි එක සහ ඇමයිනෝ අම්ල ප්‍රොෆයිල් එක. නැත්නම් ඇමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක ගැන. ඉතින් මොකද්ද මේ බයෝ අවైలබිලිටි කියලා කියන්නේ? බයෝ අවైలබිලිටි කියලා කියන්නේ අපි යම්කිසි ආහාරයක් ගත්තොත් අපේ ජීර්ණ පද්ධතියට කුපුල් ප්‍රමාණයක් උරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ ආහාරයෙන් උරා ගන්න පුළුවන් ප්‍රමාණය තමයි බයෝ අවైలබිලිටි කියලා කියන්නේ. ඉතින් මේ බයෝ අවైలබිලිටි එක ශාක ආහාර වලට වඩා සත්ව ආහාර වල ඉතාමත්ම ඉහළ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් අපි කොච්චර ශාකමය ප්‍රෝටීන ගත්තත් අපිට සත්ව ආහාර වලින් ලැබෙන ප්‍රමාණය බයෝ අවైలබිලිටි එකක් හම්බෙන්නේ නැහැ. අනිත් එක තමයි ඇමයිනෝ අම්ල ප්‍රොෆයිල් එක. එහෙම නැත්නම් ඇමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අනිවාර්යෙන් අපි පිටින් ගන්න ඕනේ. ඒ වගේ සම්පූර්ණ ප්‍රමාණය අපිට පොඩි සත්ව ආහාර ප්‍රමාණයකින් ලබා ගන්න පුළුවන්. හැබැයි ශාක ආහාර ඒ සඳහා ගොඩක් අපි ලබා ගන්න ඕනේ. ඉතින් මේව ගත්තට පස්සේ ප්‍රෝටීනමය දේවල් අපි බලාපොරොත්තු වෙනවා නම් අපි අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ගන්න ඕනේ ශාකමය ආහාර වලට වඩා සත්වමය ආහාර. මොකද මේ ප්‍රෝටීන අපිට ගොඩක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට ජීර්ණය කරන්න තියෙන හැකියාව සහ අවශෝෂණය කරගන්න තියෙන හැකියාව වැඩි. ඒක නිසා අපි ගොඩක් වෙලාවට සත්වමය ආහාර වලින් තමයි ප්‍රෝටීන ලබා ගන්න ඕනේ ශාකමය ආහාර වලට වඩා. සහ ශාකමය ආහාර වල තියෙන ගොඩක් සංඝටක අවශෝෂණය බාල කරනවා. ඉතින් ඒගොල්ලෝගේ බයෝ අවైలබිලිටි එක අඩු එක්කම සමහර සංඝටක වලින් අවශෝෂණය බාල කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ නිසා සත්වමය ආහාර වල තියෙන ප්‍රෝටීන වැදගත් ශාකමය ආහාර වල තියෙන ප්‍රෝටීන වලට වඩා.